ඔන්න ගොඩක් කට්ටිය අපේ MN99S එකේ වීඩියෝ එක දැම්මට පස්සේ අහලා තිබ්බා අපෙන් MN82 එකේ වීඩියෝ එකක් ගන්න. MN82 කියන්නේ LC79 Toyota Land Cruiser license version එක. අපි මේකෙත් දැන් full වීඩියෝ එකක් බලමු. MN99S එක වගේම ඔයාලට සම්පූර්ණ විස්තරයක් අපි MN82 එක ගැනත් දැන් කරන්නම්. මේ විස්තර ටික තියෙනවා අපි නිකන් box එකේ වටේට බලමු මුලින්ම. උඩ පැත්ත ඊට පස්සේ මේ පැත්තේ remote එක box එක ඉස්සරහා පැත්තේ MN model එකේ logo එක තියෙනවා. ඊට පස්සේ MN82 එකේ red color image එකක් තියෙනවා. MN82 එන්නේ අපි MN99S එක වගේ 1 to 12 ස්කේල් එකෙන් තමයි එන්නේ 1 to 12 ස්කේල් ඊට පස්සේ Toyota official license product එකක් තමයි MN82 කියන්නේ MN99S එක Land Rover license version එක වගේම මේක Toyota license version එක Toyota badge එකක් තියෙනවා මේ vehicle එකේ ඔයාලට ඒකේ දාලා තියෙනවා Land Cruiser කියලා name එක තියෙනවා මේක Land Cruiser LC79 model එක තමයි එන්නේ මෙතන දාලා තියෙනවා 2.4 GHz remote එකක් එන්නේ 4 wheel drives ඊට metal drive shaft එකම මාරු කරන්න පුළුවන් ඕගලන්ට ෂොක්ස් එක චේන්ජ් කරන්න පුළුවන් ඒ ටික ඔක්කොම පුළුවන් මේකෙත් අපි බොක්ස් එකේ අනිත් පැත්ත බැලුවොත් රිමෝට් එකේ ෆන්ක්ෂන්ස් ටික තියෙනවා SD trim එක තියෙනවා ලයිට් සෙටප් එක තියෙනවා left right turn කරන්න තියෙන්නේ throttle එකෙන් ඊට පස්සේ forward backward ඒ ටික තියෙනවා බොක්ස් එකේ මේ සයිඩ් එකේ තියෙන MN82T එකේ MN82S මොඩල් එකේ ඉමේජස් දෙකක් තියෙනවා මොකද මේ හැම එකක්ම එන්නේ එකම බොක්ස් එකේ තමයි එන්නේ අපි බලමු බොක්ස් එක යට තියෙන මොඩල්ස් ටික දාලා තියෙනවා මේ තියෙන MN82 red එක MN82 beige color එක කලර්ස් දෙකෙන්ම ගන්න පුළුවන් MN82 Pro එක ash color එකෙන් එන්නේ ඊට පස්සේ MN82S එක black color එකෙන් hood එකක් ගහලා ඒ වෙන ටික MN82S එකේ ash color එකක් තියෙනවා MN82T MN82T එකේ කලර්ස් දෙකක් එනවා red color එකයි yellow color එකයි කලර්ස් දෙකෙන්ම ගන්න පුළුවන් ඒක වෙන මොඩල් එක දැන් අපි අද අරන් ගිහලා තියෙන MN82 එක 82 එකේ beige color එකක් තමයි අපි නම් බලමු box එක open කරලා MN82 එක කොහමද තියෙන්නේ කියලා ගොඩක් කට්ටියට budget friendly hobby grade Jeep එකක් තමයි MN82 එක කියන්නේ මේක සාමාන්‍යයෙන් අපේ shop එකකින් ගන්නවා නම් 16500ක් වගේ price එකක් වෙන්නේ අපි දැන් ඉදිරියට අරන් බලමු මෙන්න තියෙනවා මේ විදිහට තමයි එන්නේ box එක ඇතුලේ MN model එකේ packet එකේ දාලා ඉන්නේ beige color එකකින් තමයි අපි අදන් අරන් ආවේ ඊට පස්සේ remote එක same remote එක එන්නේ MN99S එකට ආපු remote එකම තමයි MN82 එකටත් එන්නේ මේ model එක upgrade version එකේ තියෙන remote එක අපි ඒක ගැන පස්සේ කතා කරමු. ඊට පස්සේ අපි බලමු මේකෙත් MN99S එකේ වගේම ඒගොල්ලන්ගේ same විදියට book එකයි ඊටු parts ටිකයි charging cables ඒ ටික තියෙනවා මේකේ. book එකෙත් red color book එකක් එන්නේ. remote details, vehicle එකේ details ඒකේ එන අනිත් details ටික ඔක්කොම book එකේ තියෙනවා. ඔයාලට මේකේ තියෙන parts ටික set කරගන්නේ කොහොමද ඒ විස්තරත් book එකේම තියෙනවා. මේක ස්ටිකර් එකකුත් වෙනවා. ඒකේ Toyota badge එක, ඒ Toyota name එක, මේ ස්ටිකර්ස් ටික ගහගන්න තියෙන්නේ. ඒක වෙනම එන්නේ ඒක. ආපහු මෙතන parts ටික එනවා. side කණ්ණාඩි, wipers, ඒ set එක, door handles, ඒ ටික මේ එකේ එන්නේ. ඊට පස්සේ charging cable එක එනවා. මේකේ 7.4 battery එකක් එන්නේ. charging cable එක. ඉතින් මේ parts ටික screw driver එක මේ set එකම එනවා. අපි දැන් බලමු battery එක කොහොමද කියලා. මේකේ battery එක 99S එකේ වගේම bonnet එකේ තියෙන battery එක මේක බැටරි එක 14500 size එකකින් තමයි බැටරි එක එන්නේ මිලිඇම්පියර් 500 බැටරි එකක් තමයි එන්නේ 7.4 මිලිඇම්පියර් 500 බැටරි එකක් තමයි MN82 එකට එන්නේ ඔයාලට මේ බැටරි එක ඕන නම් මිලිඇම්පියර් ගන්න වැඩි කරලා අප්ඩේට් කරගන්න පුළුවන් මේ වගේ බැටරි එක කනෙක්ට් කරන්න තියෙන්නේ කනෙක්ට් කරලා මේ කියන ස්විච් එක ඔන් එකේ තිබිලා තියෙන්නේ ඉතින් බහලා ස්විච් එක නැත්තම් ඔෆ් ඉතින් ඔන් වුණා මේ විදිහට තියෙන්නේ මේකේ පිටිපස්සේ ටේල්ගේට් එකත් ඕපන් කරන්න පුළුවන්. අපි රිමෝට් බැටරිස් උත් දාලා බලමු. රිමෝට් බැටරිස් දෙක දාගන්න ඕනේ. හරි. රිමෝට් බැටරිස් දාලා රිමෝට් එක ඔන් කරපු ගමන් vehicle එක connect වෙන remote එක අපිට මේ vehicle එක ගැන විස්තර පොඩ්ඩක් බලමු මේකේ colors දෙකකින් එනවා red එකයි මේ beige color එක colors දෙකෙන්ම ගන්න පුළුවන් මේකෙත් එන්නේ 280 brush mode එකක් එන්නේ ඒ වගේම මේක 1 to 12 scale එක ඒ කියන්නේ ඇත්ත කායකින් 12න් එකක් තමයි මේක වෙන්නේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 36ක් වගේ මේක දිග තියෙනවා ඒ වගේම මේක 4 wheel drive වෙන්නේ ඇත්ත vehicle එක විදිහම drive shaft ඇවිල්ලා ඒ විදිහටම තමයි මේකේ තියෙන්නේ බැටරි එකක් දැන් අපි කලින් පෙන්නුවා 7.4 මිලිඇම්පියර් 500 බැටරි එකක් තමයි ඉන්නේ. ඔයාලට බැටරි එකෙත් මිලිඇම්පියර් ගන්න වැඩි කරලා හදා ගන්න පුළුවන්.
මේකෙත් රිමෝට් එක 2.4 GHz රිමෝට් එකක් එන්නේ සාමාන්‍ය මීටර් 50ක් 60ක් වගේ රේන්ජ් එකක් යවන්න පුළුවන්. ඔයගොල්ලෝ යවන ප්ලේස් එක අනුව පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් ඒක. ඒ වගේ මේකේ MN99S එකේ තිබ්බට සිගනල් මොඩල් එක මේකේ සිගනල් ලයිට්ස් වැඩ කරන්නේ නැහැ. මේ MN982 එකේ සිගනල් ලයිට්ස් වැඩ කරන්නේ නැහැ. මේකේ ලයිට්ස් අපිට ඔන් ඔෆ් කරන්න පුළුවන් රිමෝට් එකෙන්. ඒ ෆන්ක්ෂන්ස් ටික තියෙනවා. මේකත් බජට් ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ හොබි ග්‍රේඩ් වලට එන්ට වෙන කෙනෙක්ට හොඳ RC එකක් තමයි MN82 කියන්නේ. මොකද මේකේ ප්‍රයිස් එක සාමාන්‍යයෙන් MN99X වලට ප්‍රයිස් එක අඩුයි. සාමාන්‍ය අපේ ෂොප් එකෙන් ගන්නවා නම් 16500ක් වෙන්නේ මේ MN82 එක. මේක ස්පීඩ් එක පැයට කිලෝමීටර් 8ක් වගේ ස්පීඩ් එකක් තමයි টොප් ස්පීඩ් එක යන්නේ. සාමාන්‍ය ප්ලේ ටයිම් එක විනාඩි 20ක් 30ක් ප්ලේ කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ මේක යූස් කරන විදිහත් එක්ක ඒ ප්ලේ ටයිම් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ මේකෙත් හැන්ඩ්ලින් එක ප්‍රොපෝෂනල් කන්ට්‍රෝල් තියෙන. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඕන විදිහට ස්පීඩ් එක කන්ට්‍රෝල් කරලා යවන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉස්සර හරවන විදිය ඒ ඔක්කොම ටික ටර්න් කරන ඒවා ඔක්කොම ඔයගොල්ලන්ට කැමති විදිය ස්ලෝ මොඩ් එකේදී ස්පීඩ් මොඩ් එකේදී ඒ වගේ මොඩ් එක ඔයගොල්ලන්ට ස්ටිකල් එකේ අල්ලන විදිහට කන්ට්‍රෝල් කරගන්න යවන්න පුළුවන්. ඒකයි ෆුල් ප්‍රොපෝෂනල් විදියට එන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ හොබි ග්‍රේඩ් විදියට එන්ට වෙන කෙනෙක්ට සුපිරි අයිටම් එකක් තමයි MN82 එක කියන්නේ. බජට් එකටත් හොඳයි. අයිටම් එකෙත් ක්වොලිටි එකත් හොඳයි MN82 එක. අපි එනම් බලමු දැන් රිමෝට් එකේ ෆන්ක්ෂන්ස් ටික කොහොමද වැඩ කරන්නේ කියලා. රිමෝට් එකේ අපි ට්‍රිගර් එක අල්ලන විදිහට තමයි ඒකේ ස්පීඩ් එක කන්ට්‍රෝල් වෙන්නේ. මේ වගේ අවුල ස්ලෝ මොඩ් එකේම යවන්නත් පුළුවන්. ස්පීඩ් මොඩ් එකට කරලා මේ වගේ ස්පීඩ් එකකින් යවන්නත් පුළුවන්. ස්ලෝ ස්පීඩ් දෙකෙන්ම යවන්න පුළුවන්. MN82 එකෙත් MN99S එකේ වගේම මෙටල් ඇක්සල් කවර්ස් චේන්ජ් කරගන්න පුළුවන්. ඔයිල් ඩැම්පර්ස් චේන්ජ් කරගන්න පුළුවන්. මෙටල් ඩ්‍රයිව් ෂාෆ්ට් එක චේන්ජ් කරගන්න පුළුවන්. මේ අයිටම්ස් වගේම අනිත් අයිටම්ස් උත් ඕගොල්ලන්ට ඕන විදිහට චේන්ජ් කරගන්න පුළුවන්. මේ බොක්සස් එකේ ගහලා තියෙන අයිටම්ස් ටික ඒ අනිත් පාර්ට්ස් උත් මේ වගේම චේන්ජ් කරන්න පුළුවන්. අපි මේක දැන් බලමු පොඩ්ඩක් කොහමද රනින් කියලා. මේකෙත් අපිට අර වගේම ස්ලෝ මොඩ් එකේ අපිට ඕන ස්පේස් එක කන්ට්‍රෝල් කරලා මේ වගේ පොඩි ස්පේස් එකක උනත් අපිට කන්ට්‍රෝල් කරලා මේක යවන්න පුළුවන්. ඒ වගේ හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් RC එකක් තමයි මේ MN82 එක කියන්නේ. ඒ වගේම සස්පෙන්ෂන් උත් හොඳටම වැඩ කරනවා. ඔයාලට මේ සස්පෙන්ෂන් චේන්ජ් කරන්නත් පුළුවන්. එකයි ඩ්‍රයිව් ෂාෆ්ට් මේකෙත් තියෙන්නේ ප්ලාස්ටික් වලින් ඉන්නේ ඩ්‍රයිව් ෂාෆ්ට් එක ඔයගලන්ට මෙටල් වලට මාරු කරගත්තා නම් හරි මොකෙකත් මුලින්ම කරගන්න ඕන එක තමයි ඩ්‍රයිව් ෂාෆ්ට් එක චේන්ජ් කරගන්න එක. මේක ෆුල් ප්‍රොපෝෂනල් හැන්ඩ්ලින් තියෙන. ඒ කියන්නේ ඔයාලට ඕන විදියට චේන්ජ් කරන්න ලයිට් ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඒ වගේම මේකෙත් ස්පීඩ් මොඩ් දෙකක් එනවා. මේ හයි ස්පීඩ් මොඩ් එක ආපහු ඔයගලන්ට 2 ස්පීඩ් මොඩ් තියෙන්නේ මේකේ. දැන් මේ ස්ලෝ මොඩ් එකකින් යන්නේ ආපහු මේ හයි ස්පීඩ් මොඩ් එක. ඔයාලට මේක ස්පීඩ් එක චේන්ජ් කරලා යවන්න පුළුවන්. ඒකත් එක්කම ඔයගලන්ට ට්‍රිගර් එක අල්ලන විදියට ස්පීඩ් එක චේන්ජ් කරලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම බජට් ෆ්‍රෙන්ඩ්ලි ගන්න පුළුවන්. ඒකට උන යූස් කරන්න පුළුවන් හොබි ග්‍රේඩ් RC එකක් තමයි MN82 කියන්නේ. ඔන්න දැන් වෙහිකල් එක උඩ තියෙන්නේ. හැබැයි රෝද තුනම බිමට ගෑවිලා තියෙනවා. ඒ වගේ සස්පෙන්ෂන් මේකේ හොඳටම තියෙනවා. ඒ වගේ කන්ට්‍රෝල් නුත් එහෙමයි. තරත් මේක ඩ්‍රයිව් කරලා බලමු. ඔයාලට හොඳටම පේන්න. මේ විදිහට තමයි දැන් වෙහිකල් එක සයිඩ් එකට තියෙන්නේ. හැබැයි රෝද තුනම බිම ගෑවිලා තියෙන්නේ. ෂොක්ස් හොඳටම වැඩ කරනවා. අපි බෑක් ටයර් එකත් බලමු. ඒකෙත් එමය දැන් රෝද තුන බිම ගෑවිලා තියෙන්නේ. පිටිපස්සේ රෝදයක් උඩ තියෙන්නේ. ඒත් ඒ වගේම බැලන්ස් එක තියෙනවා. සස්පෙන්ෂන් හොඳටම තියෙනවා MN82 එකේ. මේ තියෙන MN99S එකේ රිමෝට් එක, මේ තියෙන MN82 එකේ රිමෝට් එක. රිමෝට්ස් දෙකම එකම විදිය තමයි එන්නේ. එකම රිමෝට් එක. MN මොඩල් එකේ normal එන රිමෝට් එක තමයි දෙකටම එන්නේ. ඒ වගේම ෆන්ක්ෂන්ස් ටිකත් එකම ෆන්ක්ෂන්ස් ටික වෙන්නේ. වෙනසකට තියෙන්නේ MN99S එකේ මේකේ හරවද්දී සිග්නල් ලයිට්ස් වැඩ කරනවා. MN82 එකේ සිග්නල් ලයිට්ස් එන්නේ නැහැ. සයිස් එක ගත්තොත් MN82 එක MN99S එකට වඩා අඟල් එකමාරක් දෙකක් වගේ දිග වැඩියෙන් තියෙනවා. මේ වගේ වෙනස පේනවා ඇති. ඒ වගේ ටයර් සයිස් එකත් MN82 එකේ ටයර් සයිස් එකත් පොඩි. MN99S එකට වඩා ටයර් සයිස් එකත් පොඩි. ඒකේ බ්‍රේක් ලයිට්ස් පිටිපස්සේ ලයිට්ස් ටික MN99S එකේ එනවා. MN82 එකේ පිටිපස්සේ ලයිට්ස් එන්නේ නැහැ. හැබැයි ටේල් ගේට් එක ඕපන් කරන්න පුළුවන් MN82 එකේ. MN99S එකේ Land Rover බැජ් එක ගහලා තියෙන්නේ. MN82 එකේ Toyota බැජ් එක ගහලා තියෙන්නේ.
පොඩි වෙනස්කම් තමයි තියෙන ප්‍රයිස් එකෙන් MN99S එක MN82 එකට වඩා පොඩ්ඩක් ප්‍රයිසස් වෙනස්. අපේ shop එකෙන් ගන්නවා මේක 19000ක් වෙන්නේ, මේක 16500ක් වෙන්නේ. ඔයගලන්ට කෑෂ් ප්‍රයිස් එක මේ දෙකම ගන්න පුළුවන්. එක එක හොබි එකේ ඒගොල්ලන්ගේ ආසාව විදියට ඒ මොඩල්ස් දෙකෙන් ඕන එකක් ගන්න පුළුවන්. මොඩල්ස් දෙකම එක වගේම ෆේමස් මොඩල් දෙකක් MN82 එකත් MN99S එකත් දෙකම ෆේමස් මොඩල්ස් දෙකක්. ඔයාලට මේකේ පාර්ට්ස් උත් ඩලාස් එකේ වුණත් පාර්ට්ස් ගන්න තියෙනවා. පාර්ට්ස් හොයාගන්න ගොඩක් පුළුවන්. මොකද මේක රෙයා මොඩල් එකක් ඉඳලා MN82 මේ මොඩල් එක ඔයගලන්ට අපෙන් බයි කරන්න පුළුවන්. අපේ shops තියෙන මහරගමයි පිළියන්දලේ Kids World Toys කියලා ඔයගලන්ට Google Map එකේ search කරලා අපේ locations පෙන්නනවා. Kids World Toys මහරගම කියලා ගිහම මහරගම shop එකත්, පිළියන්ද කියලා ගිහම පිළියන්දල shop එකත් search වෙනවා. ඔයාලට එහෙම නැත්නම් ඩෙලිවර් කරගන්න පුළුවන්. ඩෙලිවරිත් අපි island wide ඩෙලිවර් කරනවා. ඔයාලට මේක cash on delivery විදියට ගෙන්න ගන්නත් පුළුවන්. ඔයාලා එනම් අපි follow කරලා තියාගන්න. මේ වගේ අලුත් items ගොඩක් තියෙනවා අපේ shop එකේ. අපි හැම එකකම videos ඔයගලන්ට අරන් එන්න. අපි follow කරලා තියාගන්න. ඒ වගේම comment එකක් දාගෙන යන්න. ඔයගලන්ට ඊළඟට ඕන video එක මොකක්ද කියලා comment එකක් දාගෙන යන්න.